Hello everyone, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අදත් මගේ වීඩියෝ එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද දවස තවත් ලස්සන එක දවසක්. ඉතින් අද මේ ලස්සන දවසේ ඉවර වෙද්දී මම මොකද කරන්න කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්කම මම බෙදාගන්නේ. ඉතින් ඔක්කොටම කලින් ස්කින් කෙයාර් ටික කරගෙනම ඉන්න කියලා තමයි මම හිතුවේ. ලොකු දෙයක් නෑ ඉතින්. හැමදාම වගේ ටෝන එකයි සීරම් එකයි මගේ නයිට් ක්‍රීම් එකයි තමයි. මේ වෙලාවට ඔයාලා ආසම සින්දුවකුත් ප්ලේ කරගන්නකෝ. හිතට දැනෙන මාරම නිදහසක්. ඔන්න එහෙනම් ඒ වැඩේ ඉවරයි. දැන් අපි යමු ඊළඟට මම මොකද කරන්න කියලා බලන්න. ඩේ ටයිම් එක කියන්නේ අපේ ගත වගේම මනසත් ගොඩක් බිසි වෙන වෙලාවක්. රාත්‍රී කාලයට පුළුවන් ඩේ ටයිම් එකේ තිබුණු බිසි බව නැති කරලා හැම දෙයකම වේගය අඩු කරන්න. මේක තමයි හොඳම වෙලාව අපේ මනසට විවේකයක් ගන්න. ඉතින් මේ විවේක ගන්න වෙලාවේ ක්‍රාෆ්ටිං එකක් කියන්නේ හිත සංසම් කරන්න පුළුවන් හොඳම විදියක්. බලාගෙන ඉන්නකෝ මේ එයාර් ඩ්‍රයි ක්ලේ වලින් මට මොකද්ද හදන්න පුළුවන් වෙන්නේ කියලා. මම ෆස්ට් ටයිම් තමයි මේ එයාර් ඩ්‍රයි ක්ලේ යූස් කරන්නේ. මේක මම ගත්තේ බුක් ෆෙයාර් එකට ගිහින්. මමත් හරියටම දන්නේ නැහැ හරියයිද කියලා. මමත් YouTube එකේ වීඩියෝ එකක් බලාගෙන තමයි මේක මේ හදන්නේ. වටපිටාවේ කිසිම සද්දයක් නැතුව කිසිම කාර්ය බහුලත්වයක් දැනෙන්නේ නැතුව මේ වගේ වැඩක් කරද්දී අනේ මන්ද හිතට දැනෙන්නේ අමුතුම හැඟීමක්. ඔයාලත් බලාගෙන ඉන්නකෝ. ඔයාලත් මේ වගේ මයින්ඩ් එක රිලැක්ස් වෙන්න මොන වගේ දේවල්ද කරන්න කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලා ඒ වගේ දේවල් කරන්නේ නැත්නම් මම නම් කියන්නේ එකපාරක් හරි අනිවාර්යෙන් try කරලා බලන්නකෝ. ඔයාලට නැත්තම් පුළුවන් පොතක් කියවන්න, සින්දුවක් කියන්න, නැත්තම් කැමති ඉන්ස්ට්‍රුමන්ට් එකක් තියෙනවා නම් ප්ලේ කරන්න, චිත්‍රයක් හරි කමක් නෑ අඳින්න. අපි ගත කරන බිසි ලයිෆ් එකෙන් චූටිම චූටි හරි බ්‍රේක් එකක් අපේ මනසට දෙන්න අනිවාර්යෙන්ම මතක තියාගන්න. අපි දවසකට කොච්චරනම් වෙලාවක් ෆෝන් එකේ ඉන්නවද? ඒ වෙලාවෙන් විනාඩි 5ක් මෙන්න මේ වගේ දෙයකට වෙන් කරගෙන බලන්න.
ඔන්න මම මගේ මල් ටික හදාගෙන ඉවරයි. බලන්නකෝ ලස්සනයිද කියලා. මම කීවනේ ඔයාලට මම ෆස්ට් ටයිම් තමයි මේ එයා ඩ්‍රයි ක්ලේ යූස් කරේ. ඉතින් බලන්නකෝ මට නම් සතුටුයි. මොකද මං හිතුවට වඩා ලස්සනයි ඒවා. ඔයාලා try කරලා බලන්න. ඒ වගේම කියන්නකෝ මං හදපු මල් ටික ලස්සනයිද කියලා. දැන් මම මගේ රෑ කෑම එක ගන්නවා. මං කැමති වීඩියෝ එකක් බල. ඊළඟට කරන්න තව චූටි වැඩකුත් තියෙනවා. ඒකත් කරලම නිදාගන්න කියලා තමයි මම බැලුවේ. මේ වගේ එදා දවසේ කරන්න තියෙන වැඩ ටික ඔක්කොම එදා දවසේම ඉවර කරලා නිදාගන්න. මොකද ඒ දේවල් පහෝදාට අරන් ගියොත් පහෝදා තියෙන වැඩත් එක්ක ඒ ඔක්කොම ටික කලවම් වෙලා අපිට වෙලාවක් නැතුවම යනවා. ඔන්න එහෙනම් ඒ වැඩේත් ඉවරයි. මෙන්න මේ වගේ පාඩම් වැඩක් තියෙනවා නම් එදාටම ඉවර කරන්න හෝම්වර්ක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ දේවලුත් එදාටම ඉවර කරන්න. එහෙම කළාම අපිට ඊළඟ දවස අලුත්ම දවසක් විදියට පටන් ගන්න පුළුවන්. තවත් ලස්සන දවසක් මෙන්න මේ විදියට ඉවර කරන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. නිදිමත එනකම් මම මේ දවස්වල කියවන මේ පොත චුට්ටක් කියවන්න කියලා තමයි හදන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා වෙනුවෙන් දවස් විනාඩි 5ක් හරි වෙන් කරගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. තවත් ලස්සන දවසකින් ඔයාලත් එක්ක හම්බ වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.